ආයිබෝවන් අපි කතා කරන්න යන්නේ තරමක් විශේෂ මාතෘකාවක්. ඒ තමයි ප්‍රජා විශෝධනය. 1999 අංක 46 දරන ප්‍රජාපාදක විශෝධන ආඥා පනත ප්‍රකාරව සිදුවන අධිකරණ කටයුත්තක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සිද්ධ කරන විශාල සේවාවන් සංඛ්‍යාවක් අතුරින් තවත් සුවිශේෂී කාර්යයක් තමයි ප්‍රජා විශෝධනය කියලා කියන්නේ. ඔබ දන්නවා අධිකරණයෙන් වරදකරුවෙක් වෙන පුද්ගලයෙකුට දඩගැවීමක්, බන්ධනාගාරගත කිරීමක් හෝ අත්හිට වූ සිරදඬුවමක් ලැබෙන්න පුළුවන්. මේ තුනටම විකල්පයක් විදිහට තමයි ප්‍රජා විශෝධන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක කොහොමද මේ අධිකරණ කටයුත්ත සම්බන්ධ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කිරීමක් කරන්න. සුළු වරදක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවෙක් වෙන පුද්ගලයෙකුට අධිකරණය තුළ ගරු මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය පරිදි හෝ තමාට හෝ තමා යම්කිසි නීතිඥවරයෙක් හරහා මේ විශෝධන නියෝගය ඉල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මම මුලින් කියපු දඩගැවීමක්, සිරගත කිරීමක් හෝ සිරදඬුවමක් වෙනුවට තමාට ඒ තමන් කරපු වරද සම්බන්ධයෙන් මේ ප්‍රජා විශෝධන ආඥාව ලබා ගන්න පුළුවන්. මේක පුනරුත්ථාපන ක්‍රියාවලිය හා සමාන ක්‍රියාවලියක්. එතෙන්දි වෙන්නේ පුද්ගලයාට සිරගත කිරීම වෙනුවට ඔහු ජීවත් වෙන සමාජය තුලම තියලා ඔහුගේ මනස වෙනස් කරන්න, ඔහුව සංවර්ධනය කරන්න, ඔහුගේ අපරාධකාරී නැත්නම් වරදකාරී චර්යාව වෙනස් කරලා ඔහු හොඳ නිවැරදි පුද්ගලයෙක්. විශෝධනය කියන්නේ නිවැරදි කිරීම කියන එක. ඒකට නිවැරදි පුද්ගලයෙක් විදියට සමාජගත කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රජා විශෝධන ක්‍රියාවලිය හරහා සිද්ධ වෙන්නේ. ඉතින් ගරු මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය පරිදි ගොඩක් දුරට ප්‍රජා විශෝධන ආඥා ලබා දෙනවා. එසේ නොවන අවස්ථාවලදී මම කලින් සඳහන් කර විදියට නීතිඥවරයෙක් හරහා ඉල්ලා ගැනීම හැකියාවක් තියෙනවා තමන්ට ප්‍රජා විශෝධන ආඥාවක් ලබා දෙන්න කියලා. එතෙන්දී මේ පුද්ගලයන්ට එදා දවසේම ගෙදර යාමේ හැකියාවකුත් ලැබෙනවා. තමන්ගේ නිවසට යන්න පුළුවන්. තමන්ට තමන්ගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ ක්‍රියාවලියට අනුගත වෙන්න පුළුවන්. ස්ථාත් අධිකරණයකම තියෙනවා ප්‍රජා විශෝධන කාර්යාලයක්. ඒ තියෙන කොන්දේසි ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නවා සංවර්ධන නිලධාරීන්. ඉතින් මේ කණ්ඩායම එකතු වෙලා ටීම් වර්ක් එකක් විදියට පුද්ගලයෙක්ව සංවර්ධනය කරන ඔහුගේ පවුලේ සංවර්ධනය වෙනුවෙන් පුද්ගලයාගේ වැරදිකාරී චර්යාව නිවැරදි කරලා ඔහු නිවැරදි පුද්ගලයෙක් විදිහට සමාජගත කරන්න විශාල කාර්යභාරයක් සිදු කරනවා. එතෙන්දී උපදේශන ලබා දීම, දැන් විශේෂයෙන් මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් නම් ඔහුට යම් ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයෙක් නම් ඔහු ප්‍රතිකාර වලට යොමු කිරීම, සමූහ උපදේශන වැඩසටහන්, මේ යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, ආකල්ප සංවර්ධන වැඩසටහන්, පෞරුෂ සංවර්ධන වැඩසටහන්, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් වනි විශාල වැඩසටහන් සංඛ්‍යාවක් සිදු කරනු ලබනවා. ඒ වගේම තමයි වෙනත් අපි ගෙවීමක් නොකරන ප්‍රජා වැඩ විදියට ශ්‍රමදාන වැඩසටහන්, රුක්රෝපණ වැඩසටහන්, ඊට අමතරව ක්‍රීඩා වැඩසටහන්, සෞන්දර්යාත්මක සහ අපි අලුත් සංකල්ප විශේෂයෙන් අපි රංගහල ධාරිතා කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ නාට්‍ය ආරංකලාවේ තියෙන යම් අපිට විශෝධනය සඳහා උපයෝගී කරගත හැකි කොටස් එකතු කරගෙන පුද්ගලයාගේ සංවර්ධනයට, ඔහුගේ මානසික කායික සංවර්ධනයට ඉවහල් වෙන කටයුතු අපි සිදු කරනු ලබනවා. ඉතින් ඒ වගේ අපිට ලැබෙන කාල සීමාව තුළ දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් පැය 80, පැය 100 වෙන්න පුළුවන්, පැය 200 මේ වගේ කාල සීමාවකට තමයි මේ නියෝගය ක්‍රියාත්මක කරන අවස්ථාව තියෙන්නේ. එතෙන්දී මේ කාල සීමාව තුළ කෙටි කාලයක් තමයි. නමුත් අපිට හැකි උපරිම අයුරින් මේ සියලු වැඩසටහන් වලට ඔහුට ගැළපෙන පුද්ගලයාට ගැළපෙන වැඩසටහන් වලට යොමු කිරීම කරලා ඉවරලා ඔහුව සංවර්ධනය කරන, ඔහුගේ අර වරදක් කරන්න තිබිච්ච හේතුව ඉවත් කරලා නැවත ඔහුව වරදක් කරන ඒ මානසිකත්වය ඔහුගෙන් ඈත් කරලා ඉවරලා ඔහු සමාජයේ වටින පුද්ගලයෙක් බවට පත් කරලා තමාට වටිනකමක් තියෙනවා කෙනෙකුට දැනන්න සලස්වලා ඔහුව නිර්වෘල් නිවැරදි මිනිසෙක් විදියට අවසානයේ මේ පැය ගාන අවසානයේ අධිකරණ ඉදිරිපත් කිරීම තමයි මේ ක්‍රියාවලිය ආරම්භ සිදු වෙන්නේ. එතෙන්දී ඔහුට නිවැරදි පුද්ගලයෙක් විදියට නඩුවෙන් නිදහස් වෙලා සමාජගත වීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි ප්‍රජා විශෝධනය කියලා ඔබට අද පැහැදිලි කර දෙන්න උත්සාහ කරේ. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ සංවර්ධනධාරීන් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන දෙදෙනෙක් වගේ ඉන්නවා ගොඩක් තැන්වල. ඉතින් ඒ ලැබෙන ඒ වරදකරුවන් නැත්නම් අපි කියනවා ආඥාලාභීන් කියලා, විශෝධන ආඥාලාභීන්, ඒ පිරිස අනුව ඒ අනුපාතයට ගැලපෙන විදිහට මේ රාජකාරී බෙදාගෙන සිදු කරනු ලබනවා. එතෙන්දී මේ සම්බන්ධයෙන් වැඩිදුර මොනවා හරි ඔබට දැනගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ප්‍රජා විශෝධන සංවර්ධනධාරීන් හමු වෙලා ඔවුන්ගේ මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගන්න. බොහොම ස්තුතියි.